ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක වළලු සුණු විසුණු කර දැමිය හැකි. නමුත් කිසිදු රේඩාර් යන්ත්‍රයකට හසු නොවන අදෘශ්‍යමාන යානයක් ගැන ඔබ අසා තිබෙනවද? රාත්‍රී අහසේ කළු පැහැති වවුලෙකු හැඩයට පියාසර කරන මේ අමුතු යානේ දෙස ලෝකයෙන් බලන්නේ බියමුසු ගෞරවයකි. මේ නෝත්‍රොප් B2 ස්පිරිට් ඇමරිකානු ගුවන් හමුදාව සතු රහසිගතම සහ බලගතුම යුද මෙවල. අද අපි කතා කරන්නේ ඇයි මේ යානේ මේ තරම් විශේෂ වන්නේ සහ මෙහි සැඟවුණු බිහිසුණු තාක්ෂණය කුමක්ද යන්න පිළිබඳව. B2 යානයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම ඇසුවොත් ඕනෑම කෙනෙක් මවිත වෙනවා. එක් යානයක මිල ඇමරිකානු ඩොලර් බිලියන 2.1. ඒ කියන්නේ ලංකා මුදලින් රුපියල් බිලියන 600කටත් වඩා වැඩි. මුළු ලෝකයෙන් පවතින්නේ මෙවැනි යානා 20ක් පමණයි. සාමාන්‍ය ගෝන් යානයකට වඩා හාත්පසින්ම වෙනස් මේ ෆ්ලයිං විං හෙවත් පියාඹන තටුවක හැඩය ඇති යානය නිර්මාණය කිරීමට ඇමරිකාව වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඉහළම රහසිගත තාක්ෂණයන් භාවිතා කරා. B2 යානයක් සතු ප්‍රධානතම ආයුධය තමයි එහි ඇති තෙල්ත් හෙවත් රේඩාර් වලට හසු නොවීමේ හැකියාව. මෙහි මතු පිට නිමවා තිබෙන්නේ රේඩාර් තරංග උරා ගන්නා විශේෂිත සංයුක්ත ද්‍රව්‍යවලින්. යානයේ එන්ජින් පිහිටා තිබෙන්නේ යානයේ ඇතුළත වන්නටයි. එමගින් හීට් සෙන්සර් වලට හසු නොවන ලෙස තාපය පිට කිරීම පාලනය කරනවා. සරලව කිව්වොත් අඩි 1000 ගණනක් ඉහළින් පියාසර කරන මේ මහා දැවැන්තයා රේඩාර් තිරයක පෙනෙන්නේ නිකන් පුංචි පක්ෂියෙක් වගේ. දැන් අපි බලමු මෙහි බෝම්බ හෙලීමේ පද්ධතිය කොතරම් බලවත්ද කියා. B2 යානයකට එකවර පවුම් 40000කට වඩා බර ඇති බෝම්බ ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්. මෙහි ඇති රොටරි ලොන්ච් එක හරියට පිස්තෝලයක රිවෝල්වරය වගේ. ඒ කැරකෙමින් තප්පර කිහිපයක් තුල GPS මගින් මඟ පෙන්වන බෝම්බ 80ක් වුණත් අඟලකවත් වෙනසක් නැතිව ඉලක්කයට මුදාහරිනවා. ඒ විතරක් නෙවෙයි, පොළව යට අඩි 200ක් ගැඹුරට විනිවිද ගොස් බංකර් විනාශ කළ හැකි බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි ලෝකයේ එකම ස්ටෙල්ත් යානයක් මෙයයි. B2 යානයකට ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ සිට ගුවන්ගත වී ලෝකයේ ඕනෑම තැනකට ගොස් ප්‍රහාරයක් එල්ල කර නැවත නොනැවතී පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා පියාසර කරන අතරතුර අහසේදීම ඉන්ධන ලබා ගැනීමේ තාක්ෂණය භාවිතා කෙරෙනවා. පැය 40ක් වැනි දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටමින් සතුරාට අදෘශ්‍යමාන වූ ප්‍රහාර එල්ල කරන මේ යානය හුදෙක් ආයුධයක් නෙවේ. අහසේ පාවෙන න්‍යෂ්ටික බලකොටුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. දශක ගණනාවක් පැරණි වුණත් අදටත් ලෝකයේ කිසිම රටකට මේ තාක්ෂණය අභිබවා යාමට නොහැකි වී තිබෙනවා.